ඔයාට ඔයාගේ හිත රිදෙන දේවල් අනිත් අය කියනවාද? අනිත් අය කියන දේවල් වලට ඔයාගේ හිත රිදෙනවද? එහෙනම් අද අපි කතා කරමු මේ ගැන. හායි, මම මහේෂිකා හේරත්. මම ඉන්ටර්නැෂනල් මයින්ඩ්සෙට් කෝච් කෙනෙක්. අද අපි කතා කරන්න යන්නේ ඇයි අපිට අනිත් අය කියන ඒවාට හිත රිදෙන්නේ කියලා. ඔයා හිතන්නකෝ ඔයා උසෙක් කෙනෙක් කියලා. එතකොට ඔයා බලන්න ඔයාට කවුරු හරි ඇවිල්ලා කියනවා ආපෝ ඔයාගේ කොට කියලා. එතකොට ඔයා හිතන්නකෝ ඔයාගේ හොඳට කොණ්ඩේ ලස්සනට කොණ්ඩේ තියෙන කෙනෙක්. ලස්සනට හරි කොහොම හරි මගේ වගේ හරි කොණ්ඩේ තියනවා කියන්නකො. ආපෝ මාර තට්ටේක් නේ ඔයා කිව්වා. මේ වගේ දේවල් කිව්වම අපිට හිත රිදෙනවද? hina යනවා. එතකොට ඔයා හිතන්නකෝ ඔයාට ඇත්තටම කොණ්ඩේ නැහැ කියලා. කොණ්ඩේ තට්ටේ. එතකොට ආපෝ තට්ටයා කියලා කිව්වොත් හිත රිදෙනව නේද? ඒ ඇයි? මෙහෙමයි. ඔතනත් හිත රිදෙන කෙනෙක් ඉන්නවා, හිත රිදෙන්නේ නැති කෙනෙක් ඉන්නවා. ඔයාගේ කොණ්ඩේ නැහැ, ඔයාට තට්ට හිසක් තියෙන්නේ කියලා ඔයා ඇක්සෙප්ට් කරලා නම් ඉන්නේ. ඔයාට ඔකට හිත රිදෙන්නේ නැහැ. හැබැයි ඔයාත් හිතින් දුක් වෙනවා නම් අයියෝ ඇයි මගේ මේ කොණ්ඩේ යන්නේ මට තට්ට යන්නේ තියෙන්නේ කියලා ඔයාට අනිත් එක්කෙනෙක් ඒක කිව්වම හිත රිදෙනවා. එතකොට ඔයා බලන්න, ඔයා සමහර වෙලාවට කියනවා නේද කිසි තේරුමක් නැතුව මේ මිනිස්සු මට චෝදනා කරනවා කියලා. ඒ වෙලාවට ඒක චෝදනාවක්, ඒ යාගේ පැටර්න් එක කියලා හිත හදාගන්න බැරි නම් මේ චෝදනාව කරද්දී ඔයාගේ හිත රිදෙනවා නම් ඒ කියන්නේ ඔයා පිළිගත්තත් නැතත් ඔයාගේ හිත ඇතුලෙන් ඒ ගැන ඔයා හිතනවා, දුක් වෙනවා, ඔයා ඒ ගැන පිළිගන්න කැමතිත් නැහැ. ඒකයි ඔයාට අනිත් කෙනෙක් ඔයා ගැන කියද්දි දුක හිතෙන්නේ. එතකොට මම ඒක සරලව මේ විදිහට එක්ස්ප්ලেইন කරන්නම් තව ටිකක්. ඔයා හිතන්න ඔයාගේ අතේ කවුරු හරි ඇවිල්ලා ලුණු ටිකක් ගන්නවා. මෙතන ලුණු ටිකක් ගන්නවා කියලා හිතන්නකො. ඔයාගේ අත දැවිල්ල ගන්නවද? හැබැයි ඔයාගේ මෙතන අතේ තුවාලයක් තියෙනවා. කවුරු හරි ඇවිල්ලා තුවාලෙට ලුණු ටිකක් දානවා. දැවිල්ල ගන්නව නේද? ඒ වගේ තමයි. අපේ තුවාල අපි හොඳ කරගන්නකම් එළියෙන් ලුණු ගෑවොත් අපිට රිදෙනවා. එතකොට හොඳ කල්පනාවෙන් ඉන්න අනිත් අය කියන දේවල් මොනවටද ඔයාගේ හිත රිදෙන්නේ? එහෙනම් ඔයා ගැනම ඒ සත්‍ය ඇක්සෙප්ට් කරන්න කැමති නැතිකමටයි එහෙම වෙන්නේ. එහෙම නැත්නම් අපිට කවුරුත් බොරුවට චෝදනා කරාට අපිට දුක හිතෙන්නේ නැහැ. ඒ හින්දා හොඳම දේ ඔයාව ඇක්සෙප්ට් කරන්න. ඒ කියන්නේ කවුරු හරි ඔයාට මොන හරි කියලා බනිද්දි ඔයාට දුක හිතුනොත් ඔයා හිතන්න මගේ හිත ඇතුළෙනුත් මම මේක ගැන මොකක් හරි ඩවුට් එකක් තියාගෙන නේද ඉන්නේ. ඒ හින්දායි මට මේක දුක හිතෙන්නේ කියලා. මොකද අවට ඉන්න අය අපේ පරාවර්තනය. ඒ කියන්නේ අපේ රිෆ්ලෙක්ෂන් එක, අපේ කණ්ණාඩිය වගේ. අපේ මූණෙන් අපේ ඇඟේ තියෙන දේවල් තමයි නේකින් පෙන්වන්නේ, නැති දේවල් පෙන්වන්නේ නැහැනේ. එතකොට අනිත් අය කියන දෙයකට ඔයාට හිත රිදෙනවා කියන්නේ ඔයාගේ හිත ඇතුළේ ඔයා නොදැනුවත්වම ඔයා ඒ ගැන හිතනවා, දුක් වෙනවා. ඒ හින්දා ඊට පස්සේ හිතේ තියාගන්න මොන හරි දෙයක්. ඔයා හිතනකො ඒ කියන දෙයට ඔයාට දුක හිතෙනවා, ඔයත් දන්නවා ඒක ඇත්ත කියලා. ඒ තනිත් එක්කෙනා ඒක ඔයාට හයිලයිට් කරලා ඔයාගේ දේවල් කියනකොට ඔයාගේ හිතට දුක දැනෙනවා කියලා. ඔයා හැමතිස්සෙම හිතට පපුවට අත් දෙක තියලා හිතන්න ඇත්ත. ඒක මම පිළිගන්නවා. මේ වගේ සරල දෙයකදීත් ඒක පාවිච්චි කරනවා. ඔයා හැමදාම බැනුම් අහනවා. ඔයා පරක්කු වෙලා තමයි මීටින් එකකට එන්නේ කියලා. ඔයාට එහෙම අනිත් අය කියද්දි ඔයාට කේන්ති යනවා. හැබැයි ඔයා දන්නවා ඔයා පරක්කු වෙලා තමයි එන්නේ කියලා. ඒක ඔයා පිළිගන්න තියනවා නම් ඔයාගේ හිතින් ඔව් මම පරක්කු වෙලා එන්නේ කියලා ඔයාට ඒක දුක හිතෙන්නේ නැහැ. ඔව් මම පරක්කු වෙලා තමයි එන්නේ කියලා ඔයාට ඉතින් ඉහට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඔයාටත් ඒක ගැන ගිල්ටි නම් අයියෝ මම පරක්කු වෙලා යන්නේ කියලා. එතකොට තමයි ඔයාට ඔය ගැට්ටනේ ඇති වෙන්නේ. ඒ හින්දා මිනිස්සු අපි අතින් දේවල් වරදිනවා. වැරදුනහම මම අර කිව්වත් වගේ අපි අපිටම චෝදනා කරගෙන ඒව ගැන දුක් වෙන්න නෙමෙයි. ඒක ඇක්සෙප්ට් කරලා ඉදිරියට යන්නයි ඕනේ. කවුරු හරි එහෙම කිව්වොත් ඔයාට හිතින් හිතා ගන්න පුළුවන් ඔව් මං එහෙම තමයි. ඒකට ප්‍රශ්නයක් නැහැ. ජීවිතේ අපි ලස්සන්ට hina වෙලා හොඳට මේවා ඇක්සෙප්ට් කරලා මූණ දෙන්න ඕනේ.
එතකොට අපිට සාර්ථකව ඔළුව කෙලින් තියාගෙන ජීවිතේට මුහුණ දෙන්න පුළුවන්. ඒකයි අවශ්‍ය. මේ හැමදේම කියලා දෙන්නේ ඕගලන්ට ඕගලන්ගේ මයින්ඩ්සෙට් එක අප්ඩේට් කරගන්න. ඒ මයින්ඩ්සෙට් එක අප්ඩේට් කරද්දී ඔයාගේ ভাইබ්‍රේෂන් එක ෆ්‍රීකවන්සි එක වැඩි වෙනවා. ඔයාට ෆේවරබල් විදියට හැමදේම ඇඩ්ජස්ට් වෙනවා. මේක try කරලා බලන්න. try කරලා සතුටින් ඉන්න.